hello guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා. මම අද අරන් ආවේ morning vlog එකක්. ඉතින් මම උදේම නැගිටලා කාමරේ channel ඇරලා මේ පැලේ channel උඩින් තියාගත්තා. එයාට ඉරියලි ඕන නිසා. ඊට පස්සේ මම හිතුවා මගේ පොත් මේසේ ටිකක් අස් කරත් හොඳයි කියලා. මොකද මේ දවස් ටිකේ මම වැඩ කරා විතරයි. මට අස් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා මම මුලින්ම ඒක අස් කරලා ඉන්නවා කියලා හිතුවා. ඔයත් පාඩම් වැඩ කරන්න කලින් ඔයාගේ මේසේ ලස්සනට තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් ඔයා පාඩම් කරන්න කලින් ඉස්සෙල්ලාම ඔයාගේ මේසේ නැත්නම් ඔයා පාඩම් කරන තැන පිළිවෙලකට අස් කරලා ඒක හදාගන්න බලන්න. එතකොට අපිට ගොඩක් ආසාවෙන් ගොඩක් වෙලා පාඩම් කරන්න පුළුවන් වෙනවා. මම මගේ මේකප් අයිටම්ස්, ස්කින් කෙයාර් අයිටම්ස් ඒ හැම දෙයක්මත් මගේ පොත් මේසේ තමයි තියාගෙන ඉන්නේ. ඒක වෙනම බොක්ස් එකකට දාලා තමයි මම තියාගෙන ඉන්නේ. දැන් ඉතින් ඒකත් හිමීට අස් කරගමු. ඒ වගේම මට ඔයාලට විශේෂ දෙයක්ත් කියන්න තියෙනවා. ඒ තමයි මගේ YouTube channel එකේ මේ වෙනකොට subscribersලා 100ට ගොඩක් ආසන්නේ තමයි මේ වීඩියෝ එක බලන ඔයා මගේ YouTube channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. හරි, මට දැන් තියෙන්නේ අහුරු ගත්ත ටික ලස්සනට මේ මේසෙන් තියාගන්න විතරයි. එහෙනම් අපි දැන් මගේ මේසේ ලස්සනට arrange කරගමු. ඔයාලත් ඔයාලා පාඩම් කරන තැන එහෙමත් නැත්නම් ඔයාගේ පොත් මේසේ ගොඩක් පිළිවෙලට ලස්සනට පිරිසිදුවට තියාගන්න බලන්න. හැම නිතරම ඔයා එතන ඉන්න නිසා ඒ පිළිවෙල පිරිසිදුකම ගොඩක් වැදගත් වෙනවා. මම මගේ පොත් මේසේ තව චුට්ටක් ලස්සනට ඩෙකොරේට් කරන්න හිතාගෙන ඉන්නවා. වෝල්ස් ටිකකුත් අලවලා අපි බලමු. මම ඒකට අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊට පස්සේ මම රෝස මල් දෙකක් කඩාගෙන ආවා වතුර එකට දාලා මගේ පොත් මේසෙන් තියාගන්න. එහෙනම් අපි දැන් ඒක ලෑස්ති කරමු. මම ගොඩාක් ආසයි මල් වලට. ඉතින් මට හිතුණා පොත් මේසෙන් තියාගත්තත් හොඳයි කියලා. මේ වගේ කටු ඇනෙන්න පුළුවන් හින්දා මම කටු ටික විතරක් අයින් කරා. මේ තියන්නේ මම මේ මල් දාන බෝතලේ. ඉතින් අපි බෝතලයට මේ මල් දෙක දාලා අපි මේසෙන් තියාගමු. දැන් නම් මගේ පොත් මේසේ ගොඩක් පිළිවෙලට තියෙනවා. පොත් මේසේ වැඩ ටික ඉවර කරලා මම ඊට පස්සේ ගියා අපේ වත්ත කෙළවරේ තියෙන චෙරි ගහක්. මේවට කියන්නේ අපේ පැත්තේ නම් චෙරි කියලා. ඒවා චෙරි වගේම තමයි, හැබැයි ටිකක් පොඩි. ටිකක් ඇඹුල් රසක් තියෙනවා. ඒ වුණාට මේ ගහේ ගොඩාක් හැදෙනවා. මට වඩා අපේ නංගි තමයි මේවා කන්න ආස. ඉතින් මම ගියා චෙරි ටිකක් කඩාගෙන එන්න කියලා. මේ තියෙන්නේ චෙරි තමයි. මේවා ගොඩාක් චෙරි වගේ. මන් දන්නේ මේවට ඇත්තටම චෙරිද කියන්නේ කියලා. හැබැයි මේකත් හිටවපු ගහක්. නිකන් හැදිච්ච එකක් නෙවෙයි. හිටවල පැලවෙච්ච ගහක්. මේ ගහේ චෙරි ගෙඩි ගොඩාක් හැදිලා තියෙනවා. උදේට බල්බ් දාලා වගේ ඒ තරම් ලස්සනයි. ගොඩාක් කෙටි තියෙනවා. බිම වැටිලත් එක්ක තියෙනවා. කුරුල්ලෝ හැමත් කනවා. එහෙනම් ඉතින් අපි දැන් ගෙදර යමු.
මේ තියෙන්නේ මම කඩාගෙන ආපු චෙරි. බලන්නකෝ මං ගොඩාක් නම් කඩන් ආවේ නෑ. මං ඒ තරම් ආස නැහැ. හැබැයි ඉතින් එකක් දෙකක් වගේ කනවා. ඒ හින්දා ඉතින් මං කඩාගෙන ආවා. අදට එහෙනම් මගේ vlog එක මම මෙතනින් ඉවර කරන්නම්. ගොඩාක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. මම මගේ උදේවරුව ගත කරන විදිය තමයි මේ වීඩියෝ එකකින් අරගෙන ආවේ. එහෙනම් ඉතින් ඉක්මනටම අලුතෙන් ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.